පුද්ගලයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදියට වෙන රටක රාජ්‍යක ජීවත් වුණා පින්නතුනි මේ කරන කටයුත්ත බොහොම අපූර්වයි නේ බොහොම ධර්මශාලාව අපූර්වට සකස් කරගෙන ඒ ධර්මයේ වෙනුවෙන් දක්වන්න පුළුවන් ඉහළම සත්කාරය ගෞරවය දක්වලා පින්කමේ කිසිම අඩුවක් පාඩුවක් වෙන්න දෙන්නේ නැතුව මේ සියලු දෙනාම එකතු වෙලා නේ ඒ සුදු ඇඳගෙන අර බණ ඇහුවත් නැතත් අර පින්කමට සැදී පැහැදුනා නේ ඒකම හරි වටිනවා පින්නතුනි මං ලංකාවේ බොහෝ තරුණ දරුවන්ට කියන එකක් තමයි සමහර බණ පින්කම් වලට ගියපුවාමනේ මේ දඩබ්බර තරුණ දරුවෝ තරුණ මහත්තුරු පින්නතුනි 6-7 සුදු ඇඳගෙන ඇවිල්ලා ඉන්නවා අර පැයකමාරක් කියන බණ මේක ටිකක් වැඩි කරන්න බෑ තව සද්ද කියන බණ සමහර විට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් අනික ඔය කියන සේරම මතක හිටින්නෙත් නැහැ ඒ වුණාට පින්නතුනි අර හිතේ තියෙනවනේ බණ අහන්න යන්නේ කියලා සිතුවිල්ල අමාරුම දේ තමයි ඒ සිතුවිල්ල ඇති කරගන්න එක ඒ නිසා ඔය හිතිච්ච එක ලොකු දෙයක් ඊළඟ කාරණේ තමයි මිනිස්සු වෙලා අපි ඉපදුනහම කල්පනා කරන්න ඕනේ මේවා පින්නතුනේ මැරෙන්න කලින් තේරුම් ගන්න ඕනේ ඒවා මේ අර පුබ්බේච කත පුඤ්ඤත පෙර කරන ලද පින් ඇති භාවය කවදාවත් මිනිස්සෙක්ගේ පෙර කරන ලද පින් ඇති භාවයට ඊර්ෂ්‍යා කරන්න එපා තේරුණාද පින්නතුනේ සමහරු ඉන්නවා දැකලා තියෙනවද අපේ ගංගේවල් වල සමහර මාමලා ඉන්නවා නැන්දලත් ඉන්නවා පොඩි උණුත් ඉන්නවා මම ගොඩක් දැකලා දෙනවා පොල් කඩන්න යන මාමලා එහෙම පින්නතුනේ ගහට නගින්න කලින් බොන්න එපේ ඒ උදේ පාන්දර බොන ඊට පස්සේ කන්නේත් නැහැ මොකද සෝගාල සද්දයක් ඇහෙන්නේ බබල්ගේ සද්ද අඩුවනත් කමක් නැහැ නවත්තන්න ඊට පස්සේ දවසටම කන්නේ නැහැ බඩගිනි වුණාම ඒ ඇත්තෝ කරන්නේ තේ කහට එකක් මොකක් හරි බොන එක තමයි කරන්නේ හැබැයි පින්නතුනේ කිසිම රෝගයක් නැහැ දැකලත් නැති අපේ ගම් වල හැම ඉන්නවා ණය පොළොංගු ගැහුවත් විස නගින්නේ නැහැ නේ මිනිස්සුන්ට අර පුදුම විදිහට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා ඔය දවසක් අපේ පන්සලට ආව ඔයත් දන්නවද ශාස්ත්‍ර කියන්නේ ඔය ගම් වලට ඉල්ල ගන්න ඒ අම්මා කෙනෙක් ආවා අර නේ අර සාරියක් දෙකට කපලානේ තෙල්ලගෙන බලනකොට අර ඇතුලේ පොඩි එකෙක් කරේ දාගෙන යන්නේ එකේ මම ඇහුවා මොකක්ද ඔය කියලා දරුවා එළියට ගත්තා පින්නතුනේ දිලිසෙනවා පොඩි එකා අපේ පොඩි එකේ කොහොමද දාගෙන පයින් ඔය අවුවේ ගියොත් මොකද මැරෙන්නේ දාඩි බිබිලි දාලා පස්සේ මම ඇහුවා කොහෙද ඉපදුනේ කියලා පින්නතුනේ අපි විශ්වාස කරන්න ඕන අපේ කර්ම ශක්තිය කියන එක සංසාරේ අපි කරගන්න කුසල් අකුසල් කියන ඒවා පිළිගන්න ඕනේ ඊට පස්සේ මට කියනවා වාඩියලු අර කට්ටිය ඉන්නේ මේ එකලං කූඩාරම් එකලංගනේ කූඩාරම් හදා පහුවෙදි කූඩාරමේ තමාර දරුවා ඉපදිලා තියෙනවා මං අහන්න කියන කවුද වියෝජි කියලා ඊට පස්සේ කියන්නේ ඒ දන්නේ නැහැ පින්නතුනේ වියෝජි කන එකක්ද බොන එකක්ද කියලා ඔය මොකෙන් හරි කමන්නේ පෙකණි වල කැපුවා ළමයා ගත්තා කැස්සක් හෙම්බිරිස්සාවක්වත් තියෙනවද කිසි රෝගයක් නැහැ පින්නතුනේ අපේ දරුවෙක් හම්බෙන්න ගිහම අපි කීයක් ජාති කරන්න ඕනද
දැනගත්ත දා ඉඳන් ස්කෑන් පරීක්ෂණම කීයක් තියෙනවද? ඒ මොකවත් නැහැ. මං ඇහුවා එතකොට ඔය ත්‍රිපෝසනම්ම නම් දෙන්න බර කිරන් කිසි දෙයක් නැහැ පින්නතුනි. ඒ පදිංචියක් නැහැනේ. ඒ දරුවන්ට කිසි රෝගයක්වත් නැහැ. ඔය අපේ පොඩි පාන්දර එළියට දාන්නෝ. මේ මොහොන් ගිහිල්ලා මැරෙන්නේ. ඔරොත්තු දෙනවද? එතකොට ඒ දරුවන්ට මොකක්ද? එහෙම පින්නතුනි බොහෝ පිරිසක් මම දැකලා තියෙනවා. අර මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා පින්නතුනි මේක කිව්වොත් තවත් තේරෙයි. අපිට වඩා සැප විඳින බල්ලෝ දැකලා තියෙනවා. මෙහෙ දැකලා තියෙන ඕන තරම්. ඒ කියන්නේ දරුවන්ට වඩා ආදරය කරනවනේ සමහර සත්තුන්ට. ඒ විදිහටම සමහර සත්තු නැද්ද පාරවල් වල? අර විදිහට සැලකිලි නැති එක්ක කූඩුවකට දාලා වෙනතුනේ සසරේ දන් දීලා සිල් රැක්කේ නැති වුණාම මොකද වෙන්නේ? පැහැදිලිද? දන් දීපුවාම ලැබෙනවා. හැබැයි සීල සම්පන්න නොවුනහම ඒ සීල සම්පන්න නැති එකේ විපාක විඳින්න වෙනවා. නිරෝගී සම්පත්තිය ලැබෙනවා. හැබැයි මේ උපදි සම්පත්තිය ලැබෙන්නේ නැහැ. සම්බුද්ධ ශාසනයේ කවුද නිරෝගීමත්ම භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක? බක්කුල හාමුදුරුවනේ. අවුරුදු 180ක් විතර ජීවත් වුණා. බක්කුල මහරහතන් වහන්සේ. හැබැයි බක්කුල මහරහතන් වහන්සේට පින්නතුනේ ලෙඩක් තිබ්බා. අවුරුදු 12කට සැරයක් කිඹුමක් යනවා. කාටද? සම්බුද්ධ ශාසනයේ නිරෝගී සම්පත්තියෙන් අග්‍රතර ශ්‍රේෂ්ඨතර උත්තමයන් වහන්සේට අවුරුදු 12කට සැරයක් කිඹුමක් යනවා. ඕක යන්නත් හේතුවක් තියෙන්න බෑ. ඔය පසේ බුදුරජාණන් වහන්සේ නමකට මේ දහත් වට්ටියක් පූජා කරනකොට ඕකේ තිබ්බ පින්නතුනේ අර දැක්ක පුස්කාපු වරළු ගෙඩිය. මේක දැක මුන්වහන්සේ මේක අයින් කරේ නැහැ. හාමුදුරුවෝ අයින් කරගනී කියලා සද්ද නැතුව හිටියා. ඔය මේකමනේ හාමුදුරුවනේ ලංකාවේ අටපිරිකර පූජාවේ තියෙන්නේ. ඔය ඒක එන විගඩමක් වෙලාන්නේ තියෙන්නේ නේ. පුදුම මෙහි ඉතින් ඕක කරන්න දෙයක් නෑ. මම මේක කියලා මෙයන් නමුත් අපේ ඔය නේ හාමුදුරුවනේ මම කියන්නේ. දැන් ඔයත් ඔය ඇඳගෙන ඉන්න ඇඳුමක් කීයක් වෙනවද? 2500. ඔය සේරට අටපිරිකරක් කීයද ගන්න? අන්සලෙන් ගත්තොත් අඩු කරලා 2500ද ගත්ත හැකි. කඩෙන් ගත්තොත් 3500 විතර ගත්ත හැකි. පින්නතුනි කෑලි කීයක්ද? 8ක්. ඔය 8ටම කීයද? 3500යි. අපේ මේ නායක හාමුදුරුවෝ පොරවගෙන ඉන්න සිවුරු කට්ටලයට විතරක් කීයක් වෙයිද? රුපියල් 15000ක් විතර එනවනේ. කොහොමද අර 8ම රුපියල් 3500ට ගන්න? අර කවදාවත් දුන්නා කියන්න දෙන්න එපා. මැරෙන්න කලින් එක වතාවක් හරි එක හොඳ අටපිරිකරක් පූජා කරගන්න. මැරෙන්න කලින් අර ඒ සමරු තිලින වාගේ දෙන්න යන්න එපා. මෙහෙම කියනකොට ඔයත් උගේ කොහොමද රුපියල් 50000ක් විතර හොඳ පිරිකරක්. පින්නතුනේ සිවුරකුත් රුපියල් 7-8000ක් වෙන එක. අර අපිට කොහෙන්ද සල්ලි කියලා. ඒකටත් මම උත්තරයක් දෙන්නම්. සේරට මෙහෙම සල්ලි නැහැනේ පූජා කරන්න. ලංකාවේ කටින පින්කමක ඔය අපි බොහොම පොඩි අවසාන ඉන්නකොට එක තාත්තා කෙනෙක් මේ හක්ක ඇකිලිලා තිබ්බේ. ඒ කියන්නේ කටේ පිළිකාවක් ඇවිල්ලා හක්ක ගලවලා අයින් කරලා. නායක හම්න සිද්ධාලේප කුප්පි 4ක් විතර අරගෙන ඇවිල්ලා පූජා කරගෙන ගියා. කුප්පි 4යි. හාමුදුරු 30-40ක් හිටියා. ඕක ඇත්තටම මට අහන්න හිතුණා පින්නතුනේ. නැගිටලා ගිහිල්ලා ඇහුවා. මොකද ඒ 4ක්
ඇයි ඒ කෙලවරේ? ඒ කාලේ මතකද පින්පඩි රුපියල් 100යි. ලංකාවේ පින්පඩි රුපියල් 100ට තිබ්බා. අතේ තිබ්බේ රුපියල් 100යි. සිද්ධාලේප කුප්පිය රුපියල් 25යි. මට මේක කියනකොටත් මගේ මේ ඇඟ නලියනවා. පින්පඩි රුපියල් 100යි. සිද්ධාලේප කුප්පියක් 25යි ගන්න පුළුවන් උනේ කීයද? 4යි. ඒක ගෙනල්ලා පූජා කරනවා. මම කිව්වා කෙලවරෙන් මොකද? නෑ ඉතින් මූණක් බැලුවේ නෑ හාඳුරලා හිටියේ දීලා ගියා කිව්වා. වෙනවද අවබෝධය? මේ අපේ ගමක මාමා කෙනෙක් මගේ පන්සල කිට්ටුව. අර අපි බලන්නේ අර හැම එකක්ම නායක හාරුන්ගේ ඉඳන් පූජා කරන්න නේ. මම දැකලා දෙන හාමුදුරනේ සමහරු නායක හාරුලා 10 දෙනෙකුට විතර බෙදලා වෙලා කාට හරි දීසිය දෙනවා. ඉතුරු ටික බෙදන්න කියලා. අර අවබෝධය මූණ බැලුවේ නැහැ හිටියේ හාමුදුරලු පූජා කරලා ගියාලු. දන්නේත් නැහැ ලොකුද පොඩිද කියලා. වෙනවද මේ මනසේ තියෙන දියුණුකම? අතේ තියෙන මුදලට ගැළපෙන දෙයක් ගත්තා ලොකුද පොඩිද කියලා බැලුවේ නැහැ. පූජා කරා වැන්දා ගියා. මම දැකපු මගේ ජීවිතයේ ක්වොලිටිම පින්කම. මම මගේ ජීවිතයේ දැකපු ඉස්තරම්ම පින්කම. අර තියෙන විදිහට දෙන්න තියෙන්නේ ඇල්ලතුරු වීදුරුවක් නම් ඒක හරි පිරිසිදුව හරි පිළිවෙලට දෙන්න. මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද? සරියුත් මහ රහතන් වහන්සේ. එක තල්පතයි එක පන්හිඳයි පින්නතුනි දන් දුන්නේ. මාසයකට සැරයක් මම මේවත්ොන්ට කරන යෝජනාව. අර දරුවෙකුට එක කොපි පොතක් අරගෙන දෙන්න පුළුවන් නම් එකක් බැරිකමද නොකරන ගමද? මේ පොඩි ගාණක් නේ යුරෝ එකක් කියන්නේ නැහැ ලංකාවේ මුදලින් බලපුවා භාගයක් විතර යන. එකක් දෙන එක නම්බුවට කැලලක් නම් 10ක් 15ක් දෙන්න. එක කොපි පොතක් මාසයකට සැරයක් දරුවෙක් වෙනුවෙන් වැය කරන්න. ලියන අකුරක් ගානේ පිං සිද්ධ වෙන්නේ කාටද? අපිට. ඊට පස්සේ ඔය ඕන තරම් දරුවෝ ඉන්නෝ. උසස් පෙළ පන්ති යන එක නවත්තනම ඇයි? රුපියල් 3000යි පන්ති කාඩ් එක. සමහරට විෂයන් දෙකටම 3000යි. නවත්තනවා. අර අපිට බැරිද මාසෙකට රුපියල් 3000ක් වියදම් කරන්න? මාසෙකට 3000. අවුරුදු 2යි දරුවෙක් ඉගෙන ගන්නවා. වෙනතුනේ මේ විදිහට පින්කමක් කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. දැකලා තියෙනවද සමහර දරුවෝ අදටත් ක්‍රිකට් ගහනවා පුටු තියාගෙන ඉස්කෝලවල? හේතුව අර මොනවාද ඒ කණු වලට කියන්නේ? ක්‍රිකට් කූරු. ඒව ගන්න සල්ලි නැහැ. වෙනතුනේ දැන් අවුරුදු 3-4කට විතර කලින් මේ ලැබපු මනුසත් භාවයේ තුල වැජබෙන්න පින්කම් කරන්න පුළුවන්. මරණකොට සතුටු වෙන්න පින්කම් කරන්න පුළුවන්. මේවා ඕන ජාතියක ඕන ආගමක කෙනෙකුට කරන්න පුළුවන්. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කරන්න පුළුවන්. අවුරුදු 3-4ක් විතර ඇති. මම ගියාර ප්‍රභාකරන්ගේ ගම කොහෙද වැල්වැඩිතුරේ. ඉස්කෝලේ සම්පූර්ණයෙන්ම හැදුවා. තින්ත ගාලා ඩිස්පුට් වල තින්ත ගාලා ඒ දරුවන්ට කියනකොට මොනවද ඕන කියලා අර කඩුළු පනින්නේ ඒ එකක් අරන් දෙන්නලු. මේ වොලිබෝලයක් ඉල්ලන්නේ. මම දැක්කා ඉස්කෝලේ බිත්ති කපරාරු කරලා තිබ්බේ නැහැ. එක දරුවෙක්වත් කිව්වේ නැහැ කපරාරු කරලා දෙන්න කියලා. පව් පොඩි දරුවෝ. මේ වොලිබෝලයක් ඉස්කෝලේකට පිටුතුනේ අපිට හම්බෙන්නේ අපිට තියෙන්නේ සංසාරේ පුදුම විදිහට දීලා ඇති. සේරටම ඉතාලියට එන්න පුළුවන්ද? සේරටම හම්බ කරන්න පුළුවන්ද?
අතපය තියෙනවා. ඇවිදින්න යන්න පුළුවන්. ඔයත් හන්ට වඩා භාෂාව කතා කරන්න පුළුවන්. ඉගෙනගෙන තියෙනවා. උපාධි තියෙනවා. එහෙම පුළුවන්. බෑ. ඔය කායික ශක්තිය ලැබිලා තියෙන. ඔයත් හන්ට ඔය මානසික ශක්තිය ලැබිලා තියෙන. සංසාරේ පුදුම විදිහට දීලා තියෙනවා. තුරුන්ගේ සරණින් ඔය ජීවත් වෙන්නේ ඇයි? සංසාරේ පුදුම විදිහට පින් කරලා තියෙනවා. දන් දීලා ඇති. සිල් රැකලා ඇති. ලෙඩුන්ට අප උපස්ථාන කරලා ඇති. අම්මට තාත්තට බලලා ඇති. නැති බැරි අසරණ උදවියට දීලා ඇති. ඒකමයි හම්බෙන්නේ පින්නතුනේ. දැන් මේ ආත්ම භාවයේ තුල මොකක්ද කරගන්න ඕනේ? කුසලස්ස උපසම්පදා. ඒ කුසල් වැඩි දියුණු කරගන්නයි ඕනේ. කෛරාතේ තං පුනප්පුන සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. කරන පින්කම් නැවත නැවත සිහිපත් කරන්නයි ඕනේ. එතකොට තමයි මේවා වැඩි දියුණු වෙන්නේ. වර්ධනය වෙන්නේ. නිතර සිහිපත් කරන්න පුළුවන් වෙන්නේ.